අමුතුවෙන් ඔබට සතුට ගැන වද වෙන්න දෙයක් නැහැ. සතුට નિરાයාසයෙන්ම निराமிසවම ලැබෙනවා, නවත්තන්න බෑ. හිත ඉපදුනේ නැත්තම් දුක ඉපදෙන්නේ නැතිව යනවා නේද? හිතේ සැකස්මම ලෝකයේ සැකස්ම වෙනවා. නමුත් මේ වෙලාව කියලා මේ වෙලාව ඉපදිච්ච හිත කියලා වෙන් කරගන්න බැරි වෙනවා. මෙන්න මේක නොදන්නකම නිසා මමත්වෙන් අනේමට බැන්නේ කියලා දුක් වෙනවා. හිතට හේතු වෙලා ලෝකෙට හේතු වෙලා හිත. මේ දෙක වෙන් කරන්න බෑ. ඒ කියන්නේ නියතව තිබෙනවා නම් වෙන් කළ හැකි. මේක නියතයක් නෙවෙයි. ඇයි අපි කියන්නේ දුක ඇත්තක් නෙවෙයි කියලා? මේ වෙලාව දුක් වෙන්න දෙයක් නැහැ. මේ වෙලාවේ අමුතුවෙන් සතුට වෙන්න දෙයක්වත් නැහැ. හැමදෙනාටම වාසනාවන්ත සුබ දවසක් වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට ජීවිතේ දුක එනවා. ඒ දුක නැති කරගන්න අපි බොහෝ දේ ජීවිතය තුල සිද්ධ කරනවා. හැබැයි ඔබ නොදන්න වුණාට ඔබට මං කියලා දෙනවා මේ දුක කියලා කියන්නේ ඇත්තක් නෙවෙයි කියලා. ඇයි දුක කියන්නේ ඇත්තක් නෙවෙයි කියලා ඔබ දැනගත්තොත් ඔබට පුළුවන් දුක ඉක්මවා ගිහිල්ලා සතුටින් පිරිච්ච ජීවිතයක් සකස් කරගන්න විතරක් නෙවෙයි සදහටම දුක ඉක්මවන මාර්ගයක් දැන කියා ගන්න. ඇයි අපි කියන්නේ දුක ඇත්තක් නෙවෙයි කියලා? දැන් මෙහෙම හිතන්න. ඔබට දුක ඇත්තක් නෙවෙයි කිව්වට පස්සේ හිතෙන්න පුළුවන් නෑ දුක ඇත්තක් කියලා. නමුත් දුක ඇත්තක් නොවෙන්නේ ඇයිද කියලා අපි බලමු. දුක ඇත්තම ඇත්ත නොවෙන්නේ ඇයිද කියලා බලන්නට ඕන. මෙහෙම හිතන්නකෝ. දැන් මොනවාද අපිට ජීවිතයේ දුක විදිහට දැනෙන්නේ? අපි කැමති දේවල් නොලැබෙනකොට දුකයි. ප්‍රියයි කියන අය වෙන වෙනකොට දුකයි. අප්‍රිය දේවල් ජීවිතයට එකතු වෙනකොට දුකයි. රෝගාබාධ වලට ගොදුරු වෙනකොට දුකයි. ජරාවටපත් වෙලා යනකොට දුකයි. මෙන්න මේ විදිහට නොයෙක් විදිහට දුක අපිට උරුම වෙනවා. හැබැයි කල්පනා කරලා බලන්නකෝ. මේ කොයි විදිහට දුකයි කියලා අපි තීරණය කළා. අපි හිතුවා අන්තිමට බලනකොට මේ දුක එන්නේ කුමක් නිසාද කියලා අපි හොයලා බලමු. දුක කොතනින්ද එන්නේ කියලා හොයලා බලමු. දැන් හිතන්න අපිට හිතෙන්නේ අම්මා නිසා දුක එනවා, තාත්තා නිසා දුක එනවා, ඥාතීන් නිසා දුක එනවා, අරයා නිසා දුක එනවා, මෙයා නිසා දුක එනවා, අරක නිසා දුක එනවා, මේක නිසා දුක එනවා, ශරීරය නිසා දුක එනවා. මෙහෙමයි හිතෙන්නේ. එතකොට බැලුවම ඇත්තටම එහෙම දුක එනවා කියලා හිතෙන ගතියක් නේද තියෙන්නේ? හිතෙන බවක් තියෙනවා. එහෙනම් අන්තිමට බැලුවොත් මේ දුක අරයා නිසා එන්නේ කියලාත් හිතෙනවා. අනේ මගේ තුවාලයක් තියෙනවා, මේ තුවාලේ නිසා මට දුක එනවා කියලාත් හිතෙනවා. මට ප්‍රියයි කියලා මෙහෙම කෙනෙක් හිටියා, ඒ කෙනා නිසා දුක එන්නේ කියලා හිතෙනවා නේද? එහෙනම් කල්පනා කරන්න මේ දුක පිළිබඳව දැනෙන්නේ සිතට, වෙන කොහෙටවත් නෙවෙයි. හිත ඉපදුනේ නැත්තම් දුක ඉපදෙන්නේ නැතිව යනවා නේද? හිත ඉපදුනොත් තමයි දුක ඉපදෙන්නේ. අපිට කවදාකවත් හිතෙන් වෙන් කරලා දුක හිතෙනදී පෙන්වන්න බෑ. පෙන්වන්න බෑ. දුක හිතෙන දේ නම් ඒ හිතේ සකස්මමයි. හිත ඉපදුනොත් දුක ඉපදුනා වෙනවා. එහෙනම් අපි තේරුම් ගත්තොත් ඒ හිතයි දුකයි කියන එක මොන වගේද? හිත ඉපදුනොත් තමයි අපිට සියල්ල අත්දකින්න පුළුවන්. ඒ අත්දැකීමත් එක්කලා තමයි දුක එන්නේ. දුක එන්න හේතුව තමයි මෙහෙමම වෙන්න ඕන, මෙහෙමම නොවෙන්න ඕන කියන
තද දෘෂ්ටියයි දුක ගෙනල්ලා දෙන්නේ. නමුත් එහෙමම වෙන්න ඕනි, එහෙමම නොවෙන්න ඕනි කියලා එකක් පාලනය කරන්න නිත්‍ය වශයෙන් බෑ. ඇයි බෑ කියලා කියන්නේ? ඇත්තටම මේක මම කියලා කෙනෙකුට නිත්‍යව හම්බෙන ලෝකයක් නෙවෙයි. හිතේ සැකස්මම ලෝකයේ සැකස්ම වෙනවා. එහෙනම් මේ හිතේ සැකස්ම තුල තියෙන දෘෂ්ටිය, තද දෘෂ්ටිය මොකද්ද? මට ලෝකෙ හම්බ වෙනවයි කියන දෘෂ්ටිය තියෙනවා. නමුත් තේරුම් ගත්තොත් මාව හම්බ වෙන්නේ, ලෝකෙ හම්බ වෙන්නේ ඒ හිතේ ඉපැත්ම තුල නම්. හිතේ මේ මං කියලා මෙනෙහි වෙන ගතියක් නම් තියෙන්නේ. හිතේ මේ ලෝකය කියලා මෙනෙහි වෙන ගතියක් නම් තියෙන්නේ. ඇත්තටම මේකේ මමත්වයක් නෑ දුක් වෙන්න. අපිට තියෙන්නේ මේ සිදුවීම තේරුම් ගන්න. මේ වෙලාවේ ඔබ හිතන්න ඔබට කවුරු හරි බනිනවා කියලා, නිඳා කරනවා කියලා, අපහාස කරනවා කියලා. හැබැයි අන්තිමට බැලුවොත් මෙන්න මේ මට කරන්නේ නිඳාවක්, මට කරන්නේ අපහාසයක් අහවලා කියලා මෙනෙහි වෙන හිතමයි ඒ අහවලත් බැනුමත් බවට පත් වෙලා තියෙන්නේ. ඒ අහවලාවත් බැනුමවත් හිතින් වෙන් කරන්න බෑ. මෙන්න අහවලා මට බනිනවයි කියන හිතමයි අහවලා සහ බැනුම වෙලා තියෙන්නේ. එහෙනම් තේරුම් ගත්තොත් මෙතන නිත්‍ය අහවලෙක්වත් බැනුමක්වත් නිත්‍ය හිතක්වත් වෙන් කරන්න බෑ. මේ හිත ඉපදුනා මේ වෙලාවේ ඒත් එකල මේ අත්දැකීම ලැබුවා. නමුත් මේ වෙලාව කියලා කෝ මේ වෙලාවේ ඉපදිච්ච හිත කියලා වෙන් කළොත් වෙන් කරගන්න බැරි වෙනවා. කෝ මේ වෙලාවේ ඉපදිච්ච කෙනා බැනුම කියලා බැලුවොත් වෙන් කරගන්න බැරි වෙනවා. මෙන්න මේක නොදන්නකම නිසා මමත් වෙන අනේ මට බැන්නේ කියලා දුක් වෙනවා. අනේ මට නැතිුනේ කියලා දුක් වෙනවා. එහෙනම් ජීවිතේ ලබන සෑම අත්දැකීමකම ස්වභාවය ඔන්න ඔය විදිහේ හේතු ප්‍රත්‍ය අත්දැකීමක්. ඒ කියන්නේ හිත කියන හේතුවට ප්‍රත්‍ය වෙලයි, ලෝකයේ කියන හේතුවට ප්‍රත්‍ය වෙලයි. මේ දෙපැත්තේ ප්‍රත්‍ය නිසා මෙවැනි විද්‍යාමාන වීමක් තියෙනවා. ඒ කියන්නේ හිතට හේතු වෙලා ලෝකෙට හේතු වෙලා හිත. මේ දෙක වෙන් කරන්න බෑ. ඒ කියන්නේ නියතව තිබෙනවා නම් වෙන් කළ හැකියි. මේක නියතයක් නෙවෙයි. එහෙනම් නියතයක් නොවන තැනක, නිට්ටය නොවන තැනක නිට්ටය විදිහට ගත්ත එක නිසා දුක සත්‍ය වශයෙන් දුකක් නෑ. මේක අපි ජීවිතේ තේරුම් ගත්තොත් මේ වෙලාව දුක් වෙන්න දෙයක් නෑ. මේ වෙලාවේ අමුතුවෙන් සතුට වෙන්න දෙයක්වත් නෑ. එහෙනම් નિરાයාසයෙන්ම තියෙන්නේ නිරාමිස ප්‍රීතිය. නිරාමිස ප්‍රීතිය. මෙන්න මේ විදිහට ජීවිතේ යථාර්ථය දකිමින් වාසය කරන්න පුළුවන් නම් අමුතුවෙන් ඔබට සතුට ගැන වද වෙන්න දෙයක් නෑ. සතුට નિરાයාසයෙන්ම නිරාමිසවම ලැබෙනවා, නවත්තන්න බෑ.